ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා CapCut PC සිංහලෙන් පාඨමාලාව සඳහා. මම මුලින්ම මගේ Chrome browser එක open කරගන්නවා. open කරගෙන මෙතන search bar එකේ CapCut PC කියලා type කරනවා. එතකොට යට suggestions වල පෙන්නනවා CapCut PC download කියලා. අපි බලමු CapCut PC download කරගෙන අපිට වැඩ කරගන්න අවශ්‍ය requirements එහෙම නැත්නම් machine එකේ තියෙන ඕන specs මොනවද කියලා. හරි. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. CapCut PC version එක ඔයාලගේ laptop computer එකට එහෙම නැත්නම් desktop computer එකට install කරන්න අවශ්‍ය specs මොනවද කියලා. ඒ කියන්නේ අවශ්‍ය hardware requirements ටික මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. Windows 10 හරි ඊට පස්සේ ආපු version එකක් හරි ඔයාලගේ PC එකේ install කරලා තියෙන්න ඕන. ඒ වගේම 8GB RAM එකක් අවම වශයෙන් 8GB RAM එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ CapCut PC software එක smoothly run කරන්න, lag වෙන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව අපිට පහසුවෙන් වැඩ ටික කරගන්න අවම වශයෙන් 8GB RAM එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාලගේ storage එක අවම වශයෙන් GB 6ක්වත් recommend කරනවා. ඒ කියන්නේ ඊට වැඩි වෙන තරමට වඩා හොඳයි. laptop computer එකේ හෝ PC එකේ inbuilt motherboard එකේ VGA එකට අමතරව, ඒ කියන්නේ separate VGA card එකක් තියෙනම් වඩා හොඳයි. නමුත් latest version වල CapCut PC එක වැඩ කරන්න පුළුවන්. ගොඩාක් machine වල වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින්න site එක Microsoft Store එකෙන් open වෙලා තියෙන්නේ. මම යනවා CapCut ලගේ website එකට. CapCut PC download කියලා type කරන්න ඔයාලගේ URL එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම ඇවිල්ලා තියෙනවා search කරාට පස්සේ download CapCut desktop කියලා. ඉතින් මේක ගිහලා open කරන්න. open කරලා download for free කියන එක දෙන්න. ඒ කියන්නේ free version එක. මේ version එකේ යම්කිසි ප්‍රමාණයකින් මේකේ තියෙන features අඩු කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය සීමා සහිත කරලා තමයි තියෙන්නේ මේ free version එකේ. නමුත් අපිට සැලකිය යුතු වැඩ කොටසක් මේ CapCut PC desktop version එකෙන් කරගන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් downloading කියලා පෙන්නනවා. setup එක download. මම downloads select කරලා ඉතින් ඕන දැන් setup එක download වෙන්න තමයි හදන්නේ. downloads කියන එක දීලා save කියන එක දීලා ඔන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න මගේ version එක CapCut version එක download වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේක සාමාන්‍ය software එකක් install කරන විදිහටම මේක double click කරලා මේ setup එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක double click කරලා open කරලා මෙතන yes දීලා කොහොම CapCut desktop version එක install වෙන්න තියෙන්නේ. ඒ steps ටිකේ next yes ඔය වගේ steps ටිකක් එනවා. සාමාන්‍යයෙන් ඒ ටික කරන්න තියෙන්නේ. දැනට මම මේක මගේ setup එක මම install කරලා තියෙන නිසා CapCut PC version එක මම කලින් install කරලා update කරලා තියෙන නිසා මම ඔයාලට මෙතෙන්දි පෙන්නන්නේ නැහැ කොහොමද මේක steps ටික යන්නේ කියලා. මේ steps ටික යන්නේ සාමාන්‍ය setup එකක් install කරන ආකාරයටම තමයි. මම මෙතෙන්දි මේක නවත්තනවා. නමුත් ඔයාලා මේක continue කරගෙන ඉස්සරහට setup එක install කරලා ඉවර කරගන්න ඕන. CapCut PC desktop version එක install කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම install කරපු version එක මම open කරලා පෙන්නන්න. සහ මම install කරලා updates කිහිපයක්ම ගිහිල්ලා වැඩ කරපු එකක් තමයි මං ගාව තියෙන්නේ. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ CapCut එකේ මෙතන settings කියන එක උඩ click කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා settings icon එක. මේ settings icon එක උඩ click කරාට පස්සේ version එක බලා ගන්න පුළුවන්. version 4.00 කියන version එක latestම version එක තමයි මගේ ළඟ තියෙන්නේ. මේ free version එක. මම මේකේ paid එක අරගෙන නැහැ. හරි, අපි බලමු දැන් කොහොමද basic edit එකක් කරගන්නේ කියලා. මේ video tutorial series එක මම කරගෙන යන්නේ practical basis video course එකක් තමයි.
මම මේ කරගෙන යන්නේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මාත් එක්කම සමගාමීව මේ වැඩ ටික කරගෙන යන ගමන් මේ වීඩියෝ එඩිටිං ටාස්ක් ටික ප්‍රැක්ටිස් කරලා ඔයාලට ඔයාලගේ හැකියාවන් ටික ෂාප් කරගන්න. මුලින්ම අපි CapCut PC software එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මුලින්ම දකින්න හම්බ වෙන ඉන්ටර්ෆේස් එකේ මෙතන උඩ තියෙනවා create project කියලා. මේ create project කියන ටැබ් එක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි එන්නේ. මේ වින්ඩෝ එකේ තියෙන මේ ෆීචර්ස් ටික එහෙම නැත්නම් ඔප්ෂන්ස් ටික මම ඔයාලට one by one මම මෙතන එක්ස්ප්ලේන් කරන්න විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ ඔක්කොම අපි මේ කෝස් එක අවසානය වෙනකොට ටච් වෙනවා. මේ ඔක්කොගෙම අපි වැඩ කරලා තියෙනවා. ඒක නිසා මුලින්ම ඔයාලා මේ මම කරන වැඩ ටික බලාගෙන එහා සමගාමීව ඔයාලත් මම දාලා තියෙන ෆුටේජ් ටික ඩවුන්ලෝඩ් කරගෙන මම ෆුටේජස් ටිකක් අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක පල්ලෙහින් දාලා තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මාත් එක්කම මේ ප්‍රෝග්‍රෑම් එක මේ යන විදිහටම වැඩ ටික කරගෙන යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් ඔයාලට මේකේ hands on practical වැඩ ටික කරගන්න හම්බ වෙන්නේ නැහැ. කියන්නේ ඔයාලට වීඩියෝ එඩිටිං කියන දේ ඉගෙන ගන්න බැරි වෙනවා. හරි. මූලික වශයෙන්ම මම කමාජ් අයියාගේ ෆුටේජස් දෙකක් ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බා. හරි. සාම්පල්යක් විදියට මෙන්න මේ ෆුටේජ් එක තමයි මම ගන්නෙ. තප්පර 37ක ෆුටේජ් එකක් තියෙනවා. තප්පර 32ක ෆුටේජ් එකක් තියෙනවා. හරි. අපි තප්පර 37 ෆුටේජ් එක ගනිමු. හරි. CapCut PC software එක ඕපන් කරගත්තට පස්සේ මේ වින්ඩෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වම් පැත්තේ මුල්ලේ CapCut කියන අයිකන් එකට යටින් import කියලා අයිකන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ import කියන අයිකන් එක තියෙන්නේ අපි වැඩ කරන assets. එහෙම නැත්නම් අපි වීඩියෝ එකක් edit කරන්න දාගන්න ඕන මූලාශ්‍රය. photos, videos, ඊළඟට audio tracks, music, background music, ඊට පස්සේ icons, effects, මොනවද ඔයාලා වෙනම හදාගෙන තියෙන වෙනම Photoshop වලින් edit කරලා හදාගෙන තියෙන PNG තියෙනම් logos තියෙන ඒ හැමදේම මෙන්න මෙතෙන්ට තමයි අපි add කරගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මෙතන සඳහන් කරලා තියෙනවා videos, audios and images කියලා. ඒ කියන්නේ අපි වැඩ කරන්න යන project එකට අදාළ සියලුම footages ටික අපි මෙතෙන්ට එකතු කරගන්න ඕන. ඉතින් ඒ එකතු කරගන්න එක විදියක් තමයි මෙතන import කියන බටන් එක උඩ ක්ලික් කරලා අපිට browse කරලා ගන්න පුළුවන්. දැන් මම මේකට import කරන්න යන footages ටික මගේ computer එකේ local disk D කියන drive එක ඇතුලේ CapCut PC course කියන එකේ footage 1 ඇතුලේ මෙන්න මේ C013 කියන C0103 කියන ෆයිල් එක තමයි මම import කරගන්න. right. එහෙම නැත්නම් ඔයාලට ඒ folder එක open කරලා manually ඒ folder එක D එකේ CapCut PC course footages කියන අපි example එකක් විදිහට මෙන්න මේ 86 කියන ෆයිල් එක drag and drop කරලත් මෙතෙන්ට add කරගන්න පුළුවන්. මේ ආකාර දෙකටම මෙතෙන්ට add කරගන්න. ඊළඟට අපිට CapCut PC එකේ තියෙන එක feature එකක් තමයි මේ ෆයිල් එක උඩ ක්ලික් කරාට පස්සේ අපි ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරගත්ත ෆයිල් එක උඩ ක්ලික් කරාට පස්සේ if you want people to watch your video ඒක ඔටෝ ප්ලේ වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි නිවැරදි ෆයිල් එකද අපි ඩ්‍රැග් and drop කරගෙන තියෙන්නේ සහ මේකේ තියෙන අඩුපාඩු වෙනමම එඩිට් කරන්න කලින් බලන්න ඕන නම් ෆයිල් එක මේ සියලුම වීඩියෝ එක අපිට ප්ලේ කරලා බලන්න ඕන නම් මෙතනින් බලන්න පුළුවන්. දැනට මම මෙන්න මේ ෆයිල් එක මෙතෙන්ට අපි ඉම්පෝර්ට් කරපු එකක් අයින් කරගන්න right click කරලා delete කියන එක දෙන්න පුළුවන්. ඒක එක option එකක්. එහෙම නැත්නම් මේක උඩ click කරලා keyboard එකේ backspace එක ගහන්නත් පුළුවන්. ගහපු ගමන් මේක ඒ අදාළ නැති වීඩියෝස් අපිට මෙතන අපේ import section එකේ මෙතන sources තියෙන footages තියෙන section එකෙන් අයින් කරන්න පුළුවන්. හරි. දැන් අපි edit කරන්න යන වීඩියෝ එක තමයි මෙන්න මේ වීඩියෝ එක. right. දැන් මේක අපි අපේ timeline එකට add කරගන්න ඕන.
දැන් මේක මෙතන අපිට මේක කිසිම දෙයක් කරන්න බෑ. අපි වීඩියෝ එකක් එඩිට් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ මෙතෙන්ට එකතු කරගත්ත සෝසස් ටික මූලාශ්‍ර ටික ඔක්කොම එකතු කරලා මෙන්න මෙතන මේ ටයිම් ලයින් එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන ප්ලස් අයිකන් එක දුන්නත් මෙතෙන්ට මේ ටයිම් ලයින් එකට ඇඩ් වෙනවා. හරි. මේ ටයිම් ලයින් එකට ඇඩ් වෙච්ච එකක්. හරි. දැන් මෙන්න මේ දෙපාරක් එකතු වෙලා තියෙනවනේ. මෙන්න මේ දෙවණියට එකතු වෙච්ච එක අපි හිතමු අපිට අයින් කරන්න ඕන. මේක රයිට් ක්ලික් කරලා මෙතනින් ඩිලීට් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මෙන්න මේ ක්ලිප් එක උඩ ක්ලික් කරලා බෑක්ස්පේස් අයිකන් එක ගහන්නත් පුළුවන්. එතකොටත් ඒක අයින් වෙලා යනවා. දැන් මම මේ සාමාන්‍යයෙන් මේ බේසික්ම මුල ඉඳන්ම ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන අයට තමයි මම මේ කෝස් එක කරන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙන අයට නම් මේවා ඉච්චර දේවල් නෙමෙයි කියලා මම හිතනවා. හරි. අපි බලමු දැන් කොහොමද මේ වීඩියෝ එකේ එඩිටින් ටික කරගන්නේ කියලා. මුලින්ම මම සාමාන්‍යයෙන් මම එඩිට් කරන මෙතඩ් එක මම ඔයාලට කියලා දෙන්නම්. මම මුලින්ම කරන්නේ මේ වගේ ට්‍රැක් එකක් දාගත්තට පස්සේ මේකේ ඔරියන්ටේෂන් එක, ඒ කියන්නේ මේ වීඩියෝ එක බ්‍රෝඩ්කාස්ට් කරන මේ වීඩියෝ එක පෙන්වන මාධ්‍ය මොකක්ද? FaceBookද, YouTubeද, TikTokද, එහෙම නැත්නම් වෙන මොකක් හරි. අපි හිතමු X, Twitter, ඒ platform එකද මොන platform එකේද අපි මේ වීඩියෝ එක බ්‍රෝඩ්කාස්ට් කරන්නේ, එහෙම නැත්නම් පෙන්වන්නේ, ෂෝ කරන්නේ කොහෙද, පබ්ලිෂ් කරන්නේ කොහෙද කියන කාරණාව සැලකිල්ලට අරගෙන අන්න ඒ කාරණාව මත මේ එඩිට් කරන වීඩියෝ එකේ රිසොලූෂන් එක, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ height එක සහ width එක, උස සහ පළල, අපි හිතමු දිග සහ පළල කියලා අපි හැඳින්වුවොත් මොන රේෂියෝ එකටද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් YouTube long videos වල අනුපාතය තමයි 16:9 කියන්නේ. ඊට පස්සේ YouTube shorts එහෙම නැත්නම් vertical videos වල සිරස් අතර තියෙන videos වල තියෙන්නේ 9:16 කියන resolution එක. හරි. මම දැන් මේක කන්වර්ට් කරගන්නවා මෙන්න මෙතන ratio කියන බටන් එක උඩ ක්ලික් කරලා 9:16 කියන resolution එකට. 9:16 කියන resolution එක දීපු ගමන් ඒ option එක select කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මෙතන මේ අපි වැඩ කරන workspace එක වැඩ කරන තැන ඒ resolution එකට හැදුනා. එතකොට මේ අපි දාපු footage එක මේකේ මැද තමයි පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ rotate icon එක උඩ click කරලා මේක අංශක 90ක් rotate කරගන්න. ඒ කියන්නේ මම දැන් මේ වීඩියෝ එක මේ හදන්නේ TikTok, YouTube Shorts, එහෙම නැත්නම් Instagram Reels වගේ platform වල publish කරන්න තමයි මේ වීඩියෝ එක create කරන්නේ. ඒ කියන්නේ ඊට අදාළ ratio එකට තමයි අපි මේ වීඩියෝ එක හදන්නේ. එතකොට 9:16 කියන ratio එක select කරලා අපි අපේ වීඩියෝ එක අපි අංශක 90ක් හරවගත්තා. දැන් මේකේ වීඩියෝ එක මේකේ මේ වීඩියෝ ක්ලිප් එක අරගෙන තියෙන්නේ මේකට මේ 9:16 ratio එකට තමයි. මොකද මේ vertical නේ වීඩියෝ එක හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ මුළු හතරේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට ඩොට් ටිකක්. අන්නේ ඩොට් වලින් පුළුවන් මේක ස්කේල් කරගන්න. මේක ඩ්‍රැග් කරගෙන අදින්න පුළුවන් උඩහට පල්ලෙහාට. එතකොට උඩහට පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන ඇත්තට පස්සේ නෙම අපිට හදන්න පුළුවන් අපේ වින්ඩෝ එකේ ගානටම අපිට හදාගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවා TikTok එහෙම නැත්නම් YouTube Shorts වගේ platform වල ගහන්න අදාළ ratio එක 9:16 ratio එකට කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ, වීඩියෝ එකක් ඒ වීඩියෝ එකේ resolution එක arrange කරගන්නේ කියලා. right. දැන් මේක මම තා චුට්ටක් මෙතනින් මේ scale කියන මෙතන ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතන මේ ratio button එකට වම් පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් lens එක icon එකක්. ඒ කියන්නේ කාචයක් වගේ icon එක. මේකෙන්
අඩු වැඩි කරලා අපිට මේකේ ස්කේල් එක අපේ වින්ඩෝ එකේ අපි වැඩ කරන වර්ක් ස්පේස් එකේ ඒ මොනිටර් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් අඩු කරගන්නවා. අඩු කරගෙන මම මෙතනින් නැවත ඩ්‍රැග් කරලා මේ අපේ කමාන්ඩ් අයව අපි සෙන්ටර් කරගමු. ටිකක් රයිට්. හරි. මට හිතනවා දැන් හොඳයි කියලා. හරි. දැන් මෙන්න මේ මෙතන මේ තියෙන මේ ඩිෆෝල්ට් සයිස් එකේ තමයි මේ zoom in zoom out එකේ මෙතන මේ පොඩි ලයින් එකක් තියෙනවා. මම එතෙන්ට දාගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් මෙන්න මේ වින්ඩෝ එකේ මෙතන මේ ප්ලේයර් එකේ වින්ඩෝ එකේ යට මෙතෙන්ට මවුස් එක ගෙන ආපු ගමන් මවුස් එකේ up and down arrow එකක් ක්‍රියේට් වෙනවා. ඒකෙන් පුළුවන් අපිට මෙන්න මෙහෙම උස් පහත් කරලා අපේ ටයිම් ලයින් එකයි මේ උඩ අපි වැඩ කරන ඒරියා එකයි අතර ස්පේස් එක අපිට එහෙම කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මට දැන් මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඕන නිසා මෙතනම තියලා ප්ලේ කරලා බලන්න ඕන නිසා මම මෙතනින් මම මේ ප්ලේ කරලා බලනවා. මේක කීසරයක් කියන්න දප්පා එඩිටර් කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමේ, එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තුව. නමුත් ලංකාවෙන් ඇයි මට හරියට එඩිටර් කෙනෙක් හොයාගන්න බැරි? ගිය සැරේ මම එඩිටර්ස්ලාට කෝල් කරාම රයිට්. දැන් මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක් කපන්න තියෙනවා මේ වීඩියෝ එකේ. අනවශ්‍ය කොටස් ප්‍රමාණයක් තියෙනවා. කමන්නේ කපල ගමද එකලා ඉන්න ගේන්න ඕනේ. චර්ච නවත්ත ගන්න ඕනේ මම ක්ලයන්ට් ඉන්න ඉස්සෙල්ලා. හරි. අපි බලමු මේක අපි අනවශ්‍ය අර මුල් ටික කපා ගන්නේ කොහොමද කියලා. රයිට්. දැන් මේ වගේ වීඩියෝ එකක් සාමාන්‍යයෙන් අපි ඇඩ් කරගත්තට පස්සේ මම මුලින්ම කරන දෙයක් තමයි මේ වීඩියෝ එක උඩ ටයිම්ලයින් එකේ මේ වීඩියෝ එක තියෙන තැන මෙන්න මෙහෙම ක්ලික් කරලා ඉවර වෙලා මේ අපිට දකුණු පැත්තේ මේ වගේ වීඩියෝ එකක් උඩ ක්ලික් කරාට පස්සේ අපිට දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් ඒ සිලෙක්ටඩ් වීඩියෝ එකේ කියන්නේ ටයිම්ලයින් එක උඩට අපි ඩ්‍රැග් කරගත්ත වීඩියෝ එක උඩ අපි මෙහෙම ක්ලික් කරාට පස්සේ මේ පැත්තේ බලා ගන්න පුළුවන් ටැබ්ස් ටික. ඒ කියන්නේ මේ වීඩියෝ එකට අදාළ ඔප්ෂන්ස් ටිකක්, වේරියේබල්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ ටැබ්ස් ටිකෙන් පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට අදාළව කන්ට්‍රෝල්ස් ටිකක් කරන්න අපිට. හරි. මේ වීඩියෝ කියන එක යටතේ තියෙනවා බේසික්, remove background, mask, retouch කියලා ටැබ් 4ක්. ඔඩියෝ එක යටතේ තියෙනවා බේසික් සහ voice changer කියලා. ස්පීඩ් එක යටතේ තියෙනවා ස්ටෑන්ඩඩ් සහ කර්ව් කියලා ටැබ් 2ක්. ඇනිමේෂන් යටතේ තියෙනවා in out combo කියලා ටැබ් 3ක්. ඇඩ්ජස්ට්මන්ට් යටතේ බේසික් HSL කර්ව්ස් කියලා ටැබ් 3ක් තියෙනවා. දැන් මම යනවා ඔඩියෝ කියන ටැබ් එකට. මම සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි ගොඩක් වීඩියෝස් එඩිට් කරද්දි මේ වීඩියෝ එක උඩ සිලෙක්ට් කරලා වීඩියෝ එක ඇඩ් කරගත්තාන් පස්සේ ඔඩියෝ කියන ටැබ් එකට ගිහිල්ලා මේ CapCut එකේ inbuilt version එක මේ inbuilt තියෙනවා reduce noise කියලා option එකක්. ඒ කියන්නේ අධික ශබ්ද තියෙනම් background අධික background noise add වෙලා තියෙනම් ඒ ටික අයින් කරන්න කියන option එක තමයි තියෙන්නේ. ගොඩාක් වීඩියෝස් වල මම reduce noise කියන option එක දෙනවා. හරි. ඒ විදිහට ඔයාලා මේ වීඩියෝ එකට අදාළව reduce noise කියන option එක දෙන්න. එඩිටර් කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමේ, එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක. මේ වීඩියෝ එකේ ඔඩියෝ එකේ ඉකෝ එකක් වගේ ඇහෙන නිසා අපිට පුළුවන් තව ඔප්ෂන් එකක් දෙන්න. මෙන්න මේ normalize loudness කියන ඔප්ෂන් එක. තමයි බලාපොරොත්තුව. නමුත් මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමේ, එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තුව. නමුත් ලංකාවෙන් ඇයි මට හරියට එඩිටර් කෙනෙක් හොයාගන්න බැරි? රයිට්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ එකේ පැහැදිලි වෙනසක් වුණා. ඒ කියන්නේ loud යන ට්‍රැක් එකේ ෆ්‍රීකවන්සි එකේ කියන්නේ loud යන, ඒ කියන්නේ ශබ්ද අධික ශබ්ද සහිත කොටස් ටික අඩු කරලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ඔඩියෝ එකේ වොලියුම් එක අඩු වැඩි කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන වොලියුම් ටැබ් එකෙන් ඔයාලට ගිය සැරේ මම එඩිටර්ස්ලාට කෝල් කරාම
ඕඩියෝ එක අඩු සහ වැඩි කරගන්න ඔය අඩු වැඩි කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද වීඩියෝ එක අපිට අනවශ්‍ය කෑලි අනවශ්‍ය කොටස් ඉවත් කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක තියෙනවා මම අර ඕඩියෝ එකේ ලෙවල්ස් ටික හදාගෙන තියෙන්නේ. ඕඩියෝ එක මේ අඩු කරලා තියෙන එක ඩෙසිබල්ස් 0 කියන ඔප්ෂන් එකට දාලා reduce noise සහ normalize loudness කියන එකට දාලා තියෙන්නේ. ඒ ඔප්ෂන් දෙක සිලෙක්ට් කරලා තියෙන්නේ. මේක කීසරයක් කියන්න දප්පා එඩිට කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමේ, එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තුව. නමුත් ලංකාවෙන් ඇයි මට හරියට එඩිට කෙනෙක් හොයාගන්න බැරි? රයිට්, මම මෙන්න මෙතනින් නවත්තනවා. මම මෙතනින් නවත්තලා මේක කට් කරනවා, ස්ප්ලිට් කරනවා. මෙන්න මේ හරියටම මේ ටයිම් ලයින් එකේ මේ මැද්දාවෙන් මම මේක දෙපැත්තට කඩනවා, කට් කරනවා. හරි, එතකොට මේකේ මේ ප්‍රමාණය මෙතන හරියටම ඕඩියෝ එකෙන් නවතිනවද කියලා බලා ගන්න පුළුවන් අපිට. මේ ටයිම් ලයින් එකේ zoom in zoom out එකක් මෙන්න මෙතන දකුණු පැත්තේ මුල්ලෙම තියෙන lens plus lens minus icon එකේ ඉස්සරහ තියෙන මෙන්න මේ drag bar එකෙන් ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටිකක් ප්ලස් පැත්තට ගියාට පස්සේ ටිකක් ලොකු වෙලා පේනවා මෙතන. එතකොට මෙයාගේ මෙන්න මේ වගේ මෙතනින් drag කරලා අපිට මේ ටයිම්ලයින් එකේ මෙන්න මේ බාර් එක එහෙ මෙහෙ කරලා අපිට motion එකත් එක්කම කපලා දාන්න පුළුවන් කොතනින්ද කපන්නේ කියලා බලන්න. මම මෙන්න මෙතන හරියටම මැදින් මෙන්න මෙතන තියෙනවා split කියන icon එක. එතන split කියන icon එකෙන් ඔයාලට මේක කපලා දාන්න පුළුවන්. හරි. දැන් මේ split කියන icon එකෙන් කැපිච්ච තැන වැරදුනා නම් දැන් මේ කැපුණ තැන මෙතන නෙමෙයි නම් වෙන තැනක් නම් ඔන්න අපි හිතමු මෙන්න මෙතනින් තමයි මේ split කියන එක ක්ලික් කරා ඔන්න කැපුණා. දැන් මේක වැරදීමක් වුණා. දැන් මේක කොහොමද නිවැරදි කරගන්නේ? ඔයාලට තියෙන කීබෝඩ් එකේ control Z කියන control button එක ඔබාගෙන CTRL කියන button එක ඔබාගෙන Z අකුර ක්ලික් කරන්න. එතකොට undo වෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා undo කියලා icon එකක්. මෙන්න මෙතන undo කියන icon එකට ක්ලික් කර ගමන් ඊට කලින් කරපු කාර්ය ඊට කලින් මොකද්ද කරේ ඒ කාර්ය නැවත ඒ කරන්න කලින් තිබිච්ච විදියට ටයිම්ලයින් එක අපේ එඩිටින් සෙක්ෂන් එක සකස් වෙනවා. හරි. අපිට නැවත ඒක අපිට වැරදීමක් වෙලා නම් undo උනේ නැවත අපිට redo කරන්න පුළුවන්, reset කරන්න පුළුවන්. මෙන්න මෙතනින් reset කියන එක දුන්නාම නැවත අපිට අර කලින් තිබ්බ විදියට අපේ ටයිම්ලයින් එක බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට split කියන එක පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ control B. දැන් අපි බලමු ආයිත් මුල ඉඳන් මම මේ ටයිම්ලයින් එක මුලට ඇදගෙන ආවා. මුලට ඇදගෙන ඇවිල්ලා ඔන්න ආයිත් ප්ලේ කරනවා. මේක කීසරයක් කියන්න දප්පා මෙන්න මේ මුල් චුට්ටත් අනවශ්‍ය ටිකක්. ඒක නිසා right මෙන්න මෙතන ඉඳන් තමයි පටන් ගන්න. අපිට පුළුවන් මේක මෙතන ස්ප්ලිට් කරලා මේ පැත්තේ සිලෙක්ට් කරලා මෙතනින් delete කරලා දාන්න. එහෙම නැත්නම් keyboard එකේ මේක මෙහෙම සිලෙක්ට් කරලා backspace ගහලා delete කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් හරි අපි ඔම backspace ගහලා delete කරමු. right මේක කීසරයක් කියන්න දප්පා එඩිට කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමේ, එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තුව. නමුත් ලංකාවෙන් ඇයි මට හරියට එඩිට කෙනෙක් හොයාගන්න බැරි? ගිය සැරේ මම එඩිටර්ස්ලාට කෝල් කරාම හරි අපි හිතමු එඩිටර්ස්ලාට කෝල් කරාම මෙතනිනොත් අපි කට් කරගන්නවා කියලා. කමන්න කපල ගමත අපි හිතමු මෙන්න මෙතන ඉඳන් මට ඕන මෙන්න මෙතන ඉඳන් මේ ප්ලේ වෙන ටික මට අවශ්‍යයි. කමන්න කපල ගමත කමන්න ඒක කපල ගමු කියන ටික මට මගේ මේ වීඩියෝ එකේ තියෙන්න ඕන. රයිට් අපි එහෙම හිතමු. අපිට පුළුවන් මෙන්න මෙතන මේ
ටයිම්ලයින් එක්ක මෙන්න මේට මැද ටික අයින් කරන්න කට් කරලා ස්ප්ලිට් කරලා මෙතනින් ස්ප්ලිට් කරලා එහෙම නැත්නම් කීබෝඩ් එකේ control B ඔබලා මෙහෙම ස්ප්ලිට් කරලා මේක උඩ රයිට් ක්ලික් කරලා මෙතනින් ඩිලීට් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සිලෙක්ට් කරලා බෑක් ස්පේස් දාලා ඩිලීට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම නැවත control Z ගහලා ඔන්න තිබ්බ විදියට තිබ්බා. මම මෙතෙන්ට එනකන් එන්න ඕන. මේ ටික අවශ්‍ය නැහැ. අපිට පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගියාන් පස්සේ ඒ කියන්නේ අපි ස්ප්ලිට් කරපු සෙක්ෂන් එකක අපි මුලටම සහ අගටම මේ පැත්තට ගියාමත් එහෙම පෙන්නනවා. ඔය මෙන්න මේ අපේ මවුස් පොයින්ටර් එක මෙන්න මේ දෙපැත්තට පෙන්නන මෙන්න මේ කළු පාට ඇරෝ එක ආවට පස්සේ අපිට පුළුවන් මෙහෙම drag and drop කරගෙන මෙහෙම යන්න අපිට අදාළ තැනට එනකම්. අදාළ තැනට ආපු ගමන් ඒ කියන්නේ අපි ටයිම්ලයින් එකේ අපේ අර බාර් එක අපි සිලෙක්ට් කරලා තිබ්බේ අදාළ තැන ඒක blue කලර් එකක් ගන්නවා ටග් ගාලා. right? හරි. එතෙන්ට තියලා අතෑරපු ගමන් අන්න ඒ ටික ඔක්කොම ඇතුළට යනවා. ඒ කියන්නේ ඒ ටික ඇතුළට ට්‍රිම් වෙලා යන්න. ඒ කියන්නේ කැපිලා යනවා ඇතුළට. මේක හොයාගන්න බැරි. කමෙන්ට් එක කපලා ගමද. අතෙන්ට ආවා. right? ඒක කීසරයක් කියන්න දප්පා. එඩිටර් කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමෙයි. එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තුව. නමුත් ලංකාවෙන් ඇයි මට හරියට එඩිටර් කෙනෙක් හොයාගන්න බැරි? කමෙන්ට් එක කපලා ගමද. එක ලයින් එකේ එන්න ඕනේ. කැල්ස නවත්ත ගන්න ඕනේ මම ක්ලයන්ට් ඉන්න ඉස්සෙල්ලා. මට නම් කවන්න. දැන් මට නැවත අපි හිතමු මෙතන ඉඳන් මෙතෙන්ටත් ඕන මෙතනින් දකුණු පැත්තේ ටික මෙතනින් එහා පැත්තේ ටික මෙන්න මේ ටික මට අවශ්‍ය නැහැ. මට පුළුවන් ඒ ටික මෙතනින් මෙහෙම එන්න මෙහෙට ඇදලා අඩු කරලා දාන්න. මෙතන ටයිම්ලයින් එක. right. එතෙන්ට එන්න. හරියට එඩිටර් කෙනෙක් හොයාගන්න බැරි. කමෙන්ට් එක කපලා ගමු. හරි. දැන් අපි හිතමු මෙන්න මේකත් අවශ්‍ය නැහැ. එතකොට මේ ක්ලිප් එකත් මම බෑක්ස්පේස් ගාලා ඩිලීට් කරනවා කියලා. right. දැන් ඔන්න අපිට අපේ වීඩියෝ එකේ අපි එඩිට් කරන්න ඕන කෝ එක. එහෙම නැත්නම් හරය අපි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය ටික ඉවත් කරලා මෙන්න මේ ටික තමයි දැන් අපි එඩිට් කරන්නේ. මේක තමයි ඊළඟ process එක ඊළඟ step එක විදිහට ඉදිරියට අරගෙන යන්නේ. අපි කපාගත්ත section එක තියෙනවා අපිට අදාළ section එක edit කරන්න යන කීසරයක් කියන්න දප්පා. දැන් මම කරන්න යන්නේ transformation. ඒ කියන්නේ මේ තියෙන scale එක අපි මේ හදාගෙන තියෙන මේ window එකේ මේ අපි කමාජ්ජයගේ image එක එහෙම නැත්නම් මේ video presentation එකේ zoom in zoom out ඒ කියන්නේ effects ටිකක් කොහොමද අපි දාගන්නේ කියලා බලමු. ඒ effects මේ කතා කරන දෙයට parallel මේ කතා කරන දෙයට සමගාමීව ඒ match වෙන විදියට අපි බලමු effects ටිකක් දාගන්නේ කොහොමද. අපි manual effects ටිකක් දාගන්නේ කොහොමද කියලා. මේක කීසරයක් කියන්න දප්පා. right. අපි බලමු අපි මෙන්න මෙතනින් මෙන්න මේ මුල් කොටසට අපි දාගමු zoom in වගේ effect එකක් අපි දාගමු. මුලින්ම ඒ අදාළ කොටස අපි කපාගෙන ඉන්නවා. මෙතෙන්ට ගෙනාව ටයිම්ලයින් එක එඩිටර් ඔන්න අත ඉස්සෙන තැනට ගත්තා. motion එක අත ඉස්සෙන තැනට අරගෙන මම control B ගහලා මෙතනින් කපාගත්ත දෙපැත්තට ස්ප්ලිට් කරගත්ත කෑලි දෙක. right. මේ මුල් කෑල්ලට තමයි මම මේ පොඩි transformation effect එක දාන්න හදන්නේ. right. මේ මුල් කෑල්ල select කරගෙන මුල් කොටස select කරගෙන මුලටම ගිහිල්ලා මේ timeline එකේ මුලටම අරන් ගිහිල්ලා මෙතන මේ video කියන section එකේ basic කියන section එකේ transformation කියන එකේ මෙන්න මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් add keyframe කියලා icon එකක් තියෙනවා. මෙන්න මේ add keyframe කියන icon එක දුන්නට පස්සේ මේකේ scale එකට අදාළව එයා point එක දාගන්නවා. මේකේ scale එක මේ තියෙන ගාන 217යි 100ට කියලා. මේකේ position එක ඒ කියන්නේ මේ වීඩියෝ එක මෙහෙම තියෙන්නේ මේ හැදිලා තියෙන x සහ y අක්ෂයන් x සහ y අක්ෂයන් තරණ කොටගෙන තියෙන තැන x අක්ෂයේ
ඍණ 236 කියන තැනත් y අක්ෂයේ බිඳුව කියන තැනත් තමයි මේ වීඩියෝ එක දැන් මෙතන ප්ලේස් වෙලා තියෙන්නේ. පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ rotate කියන්නේ කැරකිච්ච ප්‍රමාණය අංශක 90යි. මෙතන මේ කැරකිච්ච ප්‍රමාණය අංශක 90යි කියන එකටත් වැටලා තියෙන්නේ අපේ key frame එකක්. මෙතන position එකටත් key frame එකක්. මේ අංශක 90ක් ඇවිල්ලා තියෙන්නේ මොකද අපි කලින්ම මෙතන හරවලා හදාගත්ත නිසා footage එක vertical විදිහට හදාගත්ත නිසා. හරි. ඊට පස්සේ මෙතන ටයිම්ලයින් එකේ අපි යනවා අවසානයට යනවා. අවසානයට ගිහිල්ලා අපි ස්කේල් එක මේ ස්කේල් එක පොඩ්ඩක් වැඩි කරනවා 260ට විතර දැම්මම. දැන් අපි බලමු 217 ඉඳන් 260ට. ඔන්න ඔහොම අපිට මේක මේ ටයිම්ලයින් එකේ මේ බාර් එක ඩ්‍රැග් කරගෙන ගියාන් පස්සේ ඔන්න ඔහොම ඉෆෙක්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. දැන් බලමු අපි මේක කීසරයක් කියන්න දප්පා එඩිටර් කෙනෙක් හොයනවා ඊළඟට අපි ආයිත් මෙන්න මෙතන ඉඳන් මේ ක්ලිප් එක බලලා මේකෙන් අපි කපලා මේකටත් තව ඉෆෙක්ට් එකක් ඇඩ් කරන්න ඕන. එඩිටර් කෙනෙක් හොයනවා මාත් එක්ක වැඩ කරන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමෙයි එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර. හරි. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමෙයි එඩිටර්ස්ලා 5 දෙනෙක් කියලා කියන එක අපි පොඩ්ඩක් හයිලයිට් කරන්න. ඒක කෙනෙක් නෙමෙයි වැඩ කරන්න. එඩිටර් එන්න මෙතන අපි ඔන්න කට් කරගනිමු. මේක නැවත අපි zoom එකක් යමු. මෙතන මේ ක්ලිප් එකේ ඔන්න මුලටම ගිහිල්ලා මෙතන transformation කියන එක ඉස්සරහා අපි key frame එකක් දාගෙන මේක අවසානයේ අපි එතනක් දාගමු 260ක්. මෙතන 260ක් ගහන්න පුළුවන්. 260 දාලා මෙතන උඩ එතන 260 කියලා ටයිප් කරලා මෙන්න මෙතන උඩ transformation එක ඉස්සරහා key frame එක ඇඩ් කරගන්න. එඩිටර්ස්ලා එක්කෙනෙක් නෙමෙයි එඩිටර්ස්ලා 5 දෙනෙක් විතර හයර් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් right. ඔන්න ඔය විදියට පුළුවන් ඔයාලට manually key frames add කරලා transformation effect එකක් ඔයාලගේ වීඩියෝ එකට දාගන්න. මේක කීසරයක් කියන්න දප්පා